අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ ඔයාගේ බර සහ බඩ දෙකම අඩු කරන්න බලාපොරොත්තුෙන් සිටින කෙනෙක් නම් සතියකින් විශ්මිත ප්‍රතිඵල ගෙනල්ලා දෙන වෛද්‍ය පරීක්ෂණ වලින් නැවත නැවතත් තහවුරු වුණ weight loss tips 8ක් ගැන. මේ ටිප්ස් අතර ඔබ දෛනිකව ලබාගත යුතු සරල ආහාර රටාවන්, සාදා ගැනීමට ඉතාමත් පහසු ඖෂධීය ෆැට් බර්න් පානයන් සහ ව්‍යායාම් සහ දෛනික ක්‍රියාකාරකම්ද අන්තර්ගත වේ. අංක 1 කරපිංචා පානය. ඔයාගේ රාත්‍රී කෑම වේලෙන් පස්සේ ඔයාට මේ කරපිංචා ඩ්‍රින්ක් එක හදාගෙන බොන්න පුළුවන් නම් මේ කරපිංචා ඩ්‍රින්ක් එක ඉතාමත් හොඳ මේ දේ අඩු කරන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් විදිහට වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. මේක ඔයාට ඉතාමත් ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ හොඳට නටන වතුරට කරපිංචා ටිකක් දාලා විනාඩි 10ක් තඹගෙන වතුරට දෙහි බෑයක යුෂ මිශ්‍ර කරලා පානය කිරීමයි. අංක 2 තමයි කුරුදු තේ පානය. අපි මුලින් කතා කරපු කරපිංචා ඩ්‍රින්ක් එකට වඩා මේක ටිකක් හදාගන්න අපහසු වුණත් කරපිංචා පානය වෙනුවට මේක ඔයාට රාත්‍රී කෑම වේලෙන් පස්සේ එකතු කරගන්න පුළුවන් නම් මේ කුරුදු පානය ඉතාමත් ඉක්මනින් බඩ සහ බර අඩු කර ගැනීමට සාර්ථක ලෙස ප්‍රතිඵල ලබා දෙන බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම කුරුදු කුඩු මේස හැඳි භාගයක් නටපු උණු වතුරක හොඳට දිය කරලා ඒක විනාඩි 10ක් විතර උණු වතුරෙන් තැම්බෙන්න අරින්න සලස්සන එකයි. ඊට පස්සේ මේ තේකට ඔයා කරන්න තියෙන්නේ මීපැණි මේස හැන්දක් සහ දෙහියුෂ මේස හැන්දක් දාලා හොඳට මිශ්‍ර කරගන්න එකයි. මේකින් ඔයාගේ බරයි බඩයි දෙකම අඩු කරනවා. හරියට මේක ඔයා සතියක් එක දිගට ගත්තොත්. තුන්වෙනි weight loss tip එක තමයි ඔයා නිදාගන්න අවම වශයෙන් පැය 3කට කලින්වත් ඔයාගේ රාත්‍රී ආහාර වේල ගන්න. ඔයා බර අඩු කරගන්න මහන්සි වෙන කෙනෙක් නම් මේක ඔයා අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කාරණාවක්. හැම ගත්ත ගමන් ඔයා නිදාගත්තොත් ඔයාගේ පරිවෘත්ත ක්‍රියාවලිය අඩපණ වෙලා බඩේ මේදේ ගොඩක් තැම්පත් වෙන එක ඔයාටම නවත්ත ගන්න හරි අමාරු වෙයි. අංක 4 විනාඩි 10ක කාඩියෝ එක්සර්සයිස් කරන්න. ඔයා රැට නිදාගන්න කලින් සහ උදේ නැගිට ගමන් විනාඩි 10ක් අරන් ඔයාගේ කාඩියෝ එක්සර්සයිසස් කරන්න. මේක ඔයාට ඇඳේ නිදාගෙන ඉන්න ගමන් උනත් කරන්න පුළුවන්. විශේෂයෙන් බඩ ආශ්‍රිත ව්‍යායාම් වන leg raises exercises, body hold exercises විනාඩි 10ක් කිරීම තුළින් ඔයාගේ ඇඟේ තියෙන අනවශ්‍ය මේදය දහනය වේගවත් කරනවා. පස්වෙනි ටිප් එක තමයි ලෙමන් මිශ්‍රිත කෝපි තේ එකක්. උදේට ඔයා හිස් බඩින් දෙහි මිශ්‍ර කරපු කෝපි තේ එකක් ගන්න. මේක ඉතාමත් පහසු ක්‍රමයක්. ඔයාට කරන්න තියෙන්නේ උදේට උණුසුම් කෝපි කෝප් එකට දෙහි භාගයක යුෂ මිශ්‍ර කිරීමයි. මේක ගොඩක් ලේසි වගේම හරිම ජනප්‍රිය පානයක් වෙනවා බඩ අඩු කරගන්න ලංකාවේ වගේම සහ පිටරටවලත්. අංක 6 ප්‍රෝටීන් සහිත ආහාර වැඩියෙන් උදේට එකතු කරගන්න. උදේට ඔයා අල සහ ඇට වර්ග වෙනුවට ඔයාට පුළුවන් නම් ප්‍රෝටීන් වැඩි ආහාර ටිකක් එකතු කරගන්න. එය ඉතාමත් වැදගත් වෙනවා ඔයාගේ ඇඟේ බර අඩු කරගන්න. විශේෂයෙන් බිත්තරවල සුදු මද හරි කිරි සමග ඕට්ස් උදේට ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. ඕට්ස් වලින් දෙවිදියකට අපේ බර අඩු වෙනවා. එකක් තමයි ඕට්ස් වල තියෙන තන්තු ස්වභාවය නිසා ඕට්ස් කෑවම ඔයාට ගොඩක් වෙලා යනකම් බඩගිනි වෙන්නේ නැහැ. දෙක තමයි ඕට්ස් වලින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන එක. 7 වෙනි weight loss tip එක තමයි කුරුදු තේ එක හරි ග්‍රීන් ටී එකක් හරි කෑම වේල් මැද්දට එකතු කරගන්න. මේක ඔයා නොකඩවාම දවල් ආහාර වේලට කලින් හරි හවස තේක වෙනුවට හරි ගන්න ඕන. මේකෙන් ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි කුරුදු තේ එක දිගටම ගන්නකොට ඔයාට ගොඩක් දාඩිය දානවා කියන එක. ඔයාට මේ තත්ත්වෙ මගහරවා ගන්න පුළුවන් ඔයා වැඩිපුර වතුර පානය කරන්න ගත්තොත්. අංක 8 නිදහස් දවල් ආහාර වේලක්. දවල්ට ඔයා හොඳ නිදහස් ආහාර වේලක් එකතු කරගන්න. ඒකට එළවලු, කොළ වර්ග සහ මස් ಜಾති එකතු කරගන්නද අමතක කරන්න එපා. හැබැයි ඔයා මතක තියාගන්න ඕන කරුණක් තමයි දවල් ආහාරයෙන් පසු අවම විනාඩි 20ක් යනකම් ඉඳ ගැනීම නොකළ යුතුයි. මේ විනාඩි 20 ඔයා පුළුවන් තරම් හිටගෙන ඉන්න උත්සාහ කරන්න. පුළුවන් නම් ඔයාගේ ව්‍යාපාරික ස්ථානයේ තියෙන ලිෆ්ට් එක වෙනුවට ඔයා පඩිපෙළ පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඉතින් ඔයා අපි මේ කතා කරපු weight loss tips ටික අකුරටම පිළිපැදලා බලන්න. 8 වෙනි දවසේ ඔයාටම තේරෙයි ඔයාගේ weight එක කොච්චර අඩු වෙලාද, ඔයාගේ බඩ කොච්චර අඩු වෙලාද කියන එක. ඔයාට දැනුණු දේ ගැන අනිත් අයටත් කියන්න පල්ලෙහා තියෙන comment section එක පාවිච්චි කරන්න. ඉතින් ඔයාට සුබ දවසක්.